Hi, welcome to my YouTube channel. ඉතින් මගේ YouTube channel එකට මම ඔයාලව සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා. මේ තියෙන්නේ 2026 මගේ first video එක. ඉතින් 2026 ඔයාලට කොහමද? ඉතින් ඔයාලගෙත් හිතේ තියෙන සිතුම් පැතුම් ඉටවන වාසනාවන්ත අවුරුද්දක් වෙන්න කියලා මම ඔයාලට wish කරන ගමන් ආදරයෙන් ඉල්ලනවා මගේ YouTube channel එක තාමත් subscribe කරලා නැත්නම් subscribe කරගෙන යන්න කියලා. මේ වීඩියෝ එක නම් මම රෙකෝඩ් කරේ 2025. හැබැයි මම මේ වීඩියෝ අප්ලෝඩ් කරන්නේ 2026. මම හිතනවා මගේ වීඩියෝස් වලට ඔයාලා කැමති වෙයි කියලා. මොන හරි අඩුපාඩුවක් තියෙනවා නම් ඔයාලට පුළුවන් comment section එකෙන් ඒව දාගෙන යන්න. මම ඉස්සරහට ගොඩාක් වීඩියෝස් ගේනවා. මම හිතනවා ඔයාලා මාත් හැමදාම ඉදී කියලා. මම දාපු කලින් වීඩියෝ එකේත් ගොඩක් මට කමෙන්ට්ස් ආවිත් තිබ්බා දිගටම වීඩියෝස් ඕනේ කියලා. එහෙනම් මම ඔයාලට දිගටම වීඩියෝස් කියනවා මාව subscribe කරලා තියාගන්න. ඉතින් ඔයාලා දැනටමත් දන්නවා අපි දෙන්න කොහෙද යන්නේ කියලාද? අද අපි දෙන්න යන්නේ නීලා බලන්න. එයා කලින් ටිකට්ස් දෙකක් බුක් කරලා තිබ්බේ අපි තෝරගත්තේ ගම්පහ ලීගල් එක. මට මතක නැහැ මම චූටි කාලේ ඒ වගේ ෆිල්ම්ස් බලලා තියනවද ෆිල්ම්ස් හෝල් එකක කියලා. මේ ෆස්ට් ටයිම් මම ගිහිල්ලා එහෙම බලන. සමහර විට මම බලලා තියෙන්න පුළුවන් මට මතක නැති වෙන්නත් පුළුවන්. ඇත්තටම අපි දෙන්න එතෙන්ට යද්දී නම් ගොඩාක් අය හිටියේ නෑ. අපි දෙන්න හිතුවා අපි කට්ටිය විතරයි කියලා. ඒ කියන්නේ චුට්ට දෙනා හිටියේ. ටික වෙලාවක් යනකොට ගොඩාක් කට්ටිය ආව එතෙන්ට. ඉතින් ෆිල්ම් එක පටන් ගන්නක අපි දෙන්න පොඩි කයියක් ගහ අපි ගත්ත දේවල් කකා කියව තමයි අපි දෙන්න හිටියේ. අපි දෙන්න එතනින් ගත්තා චීස් පොප්කෝර්න් එකක්. ඒක තමයි අපි දෙන්න කකා ඉන්නේ. ඒක මාරම රසයි. කන්න තව ආස හිතෙනවා. ඒක මාරම රසක් තියෙන්නේ. ෆිල්ම් එක ඉවර වෙන කලින් ඒක ඉවර වෙන සීන් එකක් තමයි තිබ්බේ. ඊට පස්සේ ඉන්ටර්වල් එකට එයා ගියා අපි දෙන්නට බොන්න මොන හරි අරගෙන එන්න. ඉතින් නීරගෙන වල මොනවද හිතන්නේ? ප්‍රනීති වගේ ගෑල් ළමයි ඇත්තටම ඉන්නවද? මම නම් හිතන්නේ ඉන්නවා කියලා. ඉතින් ෆිල්ම් එක ඉවර වෙලා අපි යනවා කැෆේ එකකට. මෙයා කිව්වා ඒ කැෆේ එක හරිම ලස්සනයි. හරිම අමුතුයි කිව්වේ මට කියාගෙන ගියේ. මට ඒ කැෆේ එක නම හරියට මතක නෑ. හැබැයි ඒක මාරම ලස්සනයි. මේ තියෙන එතන මේ තියෙන එන්ට්‍රන්ස් එක අර හොල්මන් වගේ අමුතු කන්සෙප්ට් එකකට තමයි ඒක හදලා නම් තියෙන්නේ. අයිති ෂර්ට් එකක් දාලා පෙන්නවා ඒ කන්සෙප්ට් එකට. ඉතින් මේ තියෙන කැෆේ එක ඇතුළ වෙනස්ම කන්සෙප්ට් එකකට හදලා තියෙන අමුතුම නිකන් අර අද්භූතයි වගේ වුණාට ඒක මාරු. ඉතින් ටික වෙලාවකින් අපි ඔඩේ ගත්තා. අපි ඒකත් කන ගමන් පොඩි කයියක ගහ හිටියේ. ඉතින් මට මතක විදියට අපි දෙන්න පැය දෙකකට වඩා මේ කැෆේ එකේ හිටියා. මාරම නිස්කලංකයි. හරිම ෂෝක් කැෆේ එකක්. ඉතින් මට යද්දී නම් පොඩි නිදිමතක් ආවා. මගේ vlog එක සම්පූර්ණ කරන්න යා වීඩියෝස් අරගෙන නම් තියෙනවා. ඉතින් ඒක ගැන නම් මට හරියම සතුටුයි. නැගිටට පස්සේ මම නිකන් මොනවද බොන්න ඕනි වගේ හිතුණා. ඉතින් දවසම යද්දී ඇවිදලා මම සැලොන් එකට දින වෙලාව පාමාර වගේ වුණා. හරිම සතුටුයි. Thank you watching my video.